නාඩි ටීවී අපි හැමදාම හොඳ දෙයක් හොයන් යන ආයතනයක් හැටියට අද දවසේ අපි ආවා මේ දිනවල මම හිතන්නේ සමාජ මාධ්‍ය තුල අපේ තරුණ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර පිස්සුවන්ගේ කතා වෙන ගලෙමු දෙනවා අපි සංවිධානයේ මම හිතන්නේ හොඳ වැඩක් කරන්න පටන් ගන්න හොඳ කොල්ල ගෙල්ලෝ ටිකක් හොඳ හයිය හත් තියෙන හොඳ මොළ ටිකක් පුතු වෙලා ලස්සන වැඩක් කරනවා ගලෙමු දෙනවා අපි. ඉතින් මේ ගලෙමු දෙනවා අපි මොකද කරන්න කියලා අපි නාඩි ටීවී අද ඒගොල්ලොත් දැන් කතා කරන්න ආවේ. ඉතින් ඒ ගමන සාර්ථකයි කියලා ඔන්න දේහාඳුනි කියලා වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. දියුල්ලව ඉඳන් තමයි වැඩේ පටන් ගන්න ලෑස්ති දියුල්ලව. ගලෙමු දෙනවට සංචාරකයෝ ගේන්න මේ කරන වැඩේ මම හිතන්නේ හොඳ සම්දිස්ථානයක් තමයි දියුල්ලව කියන්නේ. ඒ නිසා අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරන්න ලෑස්ති දියුල්ලවේ. යම් අද දවසම අපිත් එකන් පුදුලා සන්තෝෂ වෙන්න විනෝද වෙන්න නාඩි ටීවී එකෙන් මම වෙනවා. විශේෂයෙන්ම අපි වසන්ත මහත්තයා එතුමාගේ තාත්තා අපේ වැඩේ ගුරු සවාරියක් යන්න සම්පූර්ණ අපිට සහයෝගී අවසර අරන් දුන්නා. ඒ නිසා ඒ දෙවලට සුදුසු කරන විශේෂ දීවර සමිතියට ඒ වගේම මේ ඉන්නේ ගලෙමු දෙනවා අපි කොල්ලෝ ටික මම හිතන්නේ හොඳ හයියක් හොඳ කොල්ලෝ ටික. ඉතින් මේගොල්ලන්ට අපි ආශිර්වාද කරනවා නාඩි ටීවී අපි මේ වැඩේ ලස්සන කරා යන්න. ඉතින් අද දවසේ බලමු වැඩසටහන කොහොමද කියලා ස්ටාර්ට් වෙනවා. හරි ගලෙමු අද දියුල්ලව සංචාරක කර්මාන්තය වෙනුවෙන් යෝගිතනක් අපි තෝරගත්තා. ඉතින් දියුල්ලවේ බොහොම අපූරු උරු සවාරියක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි කට්ටියත් එක්ක බලමු චුට්ටක් යමු ඔය මැදට. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔන්න ගලෙමු දෙනවා කියන්නේ බොහොම සුන්දර පරිසරයක් තියෙන බොහොම ලස්සන ගමක්. ඉතින් විවිධ රටින් අපේ රටේන සංචාරකයෝ අපි අරමුණ අපේ ගලෙමු අපි අපේ කණ්ඩායම ගලෙමු දෙනවා ප්‍රදේශයේ මේ තියෙන බොහොම වටිනා තැන් ආගමික සංස්කෘතික පෞරාණික මේ හැමදේම එක තැනකට ගොනු කරලා ඒ ගමන සාර්ථක කරගෙන ගලෙමු දෙනවා අපි සංචාරක කර්මාන්තයක් බවට ගලෙමු පත් කරන තමයි මේ අරමුණ. ඉතින් මේ අපි දැන් ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙමු දෙනවව දියුල්ලව. මම හිතන්නේ ඔයගොල්ලෝ දියුල්ලව කිව්වම හැමෝම දන්න තැනක්. මොකද පහුගිය කාලේ රැහි කාලේදී ස්භාවික අනතුරක් වෙන්න ගිහින් අපි වළක්වාගත්ත එකක් දියුල්ලව අපිට වටින තැනක්. ඉතින් මේව හරහා පවුල් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් දීවර ශ්‍රේෂ්ඨ ජීවන පායක් බවට පත් කරගෙන ජීවත් වෙනවා. දැන් ඉන්නේ දියුල්ලවේනේ. යන ගමනේ තව ආපු ගමන තියෙනවා යන්න තියෙන ගමන තියෙනවා මැද්දේ ඉන්නවද දියුල්ලවේ. මේ දියුල්ලව සාමාන්‍යයෙන් මේ වටිනාකම එහෙම නැත්නම් මේකේ තියෙන දේවල් මිනිස්සුන්ට බලන්න තියෙන දේවල් දියුල්ලව හරහා සංචාරක කර්මාන්තයට ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙන දේවල් මේ කොහොමද කරන්නේ කෙනෙක් ඇවිල්ලා බලන්න දෙයක් අපි හදන්න ඕන දකින්න දෙයක් ඉන්න තැන ඒ ප්ලෑන් එක කොහොමද ඔබතුමාලා දැනට තියෙන්නේ?
අපි වැව් බන්ටකින්ද පාරුවකින් අපි වැව් ඉවර වෙතට එක්ක යනවා. එතකොට එතන පිටිපස්සේ හේනක අපේ සංවිධානයේ සමාජිකයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. එම ස්ථානයේ නවතම් පහසුකම් දෙන්න කබාන හදන්න. එතකොට අපි සංචාරකයව පාරුවකින් එතනට එක්කන් ගිහිල්ලා එක්ක යනවා හේනට. එතකොට හේනේ ගන්න පුළුවන් අත්දැකීම් අපි සංචාරකයාට ලබා දෙනවා. ලබා දීලා එතනින් පිටිපස්සට තියෙන කාඩිගල මයිලත්තෑව ආලංකුලම ඒ මයිලත්තෑව ආලංකුලමට ගියොත් ඒ සංචාරකයන්ට අලි බලන්න අන්න ඒ වගේ අවස්ථාව අපිට උදා කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දවස ගෙවලා ආපහු ඔහුගේ නවාතැන විදිහට අපිට කබාන එකට හවස් වරුව වෙනකොට ගෙනල්ලා දෙන්න පුළුවන්. ජූල්ලවට ආවොත් ජූල්ලේ බන්ටකින් ඔන්න ඔයගොල්ලන්ට පුළුවන් පාරුවක් කරා වැව් ඉස්මත්තට යන්න. වැව් ඉස්මත්තට ගිහිල්ලා වැව් ඉස්මත්තේ තියෙන ලස්සන හේනක් එතන තියෙන ඔයගොල්ලෝ ලෑස්ති කරලා බොහොම අපූර්ව කබාන සහිත හිතකර පරිසරයක් සංචාරකීන්ට එතන ඒ අත්දැකීම විඳින ගමන් එතනින් එහාට ඔයගොල්ලෝ පුළුවන් මයිලත්තෑව එතකොට ආලංකුලම ආදී සංචාරක කර්මාන්තවල ගැලපෙන මිනිස්සු දකින්න කැමති ප්‍රදේශ කීපයක් තියෙනවා. ඒ ටික නරඹන්න පුළුවන්. ඊට සායන නැවත ආරක්ෂාකාරී ඔයගොල්ලෝගේ සංචාරක කාලය නිමා කරලා අර පාරුව හරහාම ආයෙත් දියුල්ලා බණ්ඩකට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ අත්දැකීම බොහොම අපූර්වට විඳින්න පුළුවන් විදිහට තමයි මේ ප්ලෑන් එක තියෙන්නේ. එතකොට ඒ දේ අනිවාර්යෙන් කරන්න ගලින්නවා අපි සංවිධානයේ බැඳලා ඉන්නවා. මේකට අපි අර මුලින් මතක් කරා වගේ ගමේ මිනිස්සුන්ගේ අපේ බලධාරීන්ගේ නිලධාරීන්ගේ සහයෝගය මේ සංවිධානය ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් අපි දිවා ආහාරයෙන් පස්සේ යම් වමනුත් උනේ. මේ සුන්දර බමුණුත්ව ආරණ්‍ය සේනාසනය ඒ වගේ මම හිතන්නේ මෙතන සංස්කෘතික වශයෙන් අපිට ආගමික වශයෙන් පුරා විද්‍යාත්මක පැත්තෙන් මේ හැම පැත්තෙම වැදගත් තැනක් වටන තැනක්. ඔබ වහන්සේ අදහස කොහොමද මෙතන මේ තරුණ පිරිසේ අදහස කරන්නේ? අපේ මහත්තුනේ බමුණුත්ව කියලා කියන්නේ බ්‍රාහ්මණය හිටපු තැනක්. ඒ වගේම මහා රහතන් වහන්සේලා වැඩ හිටපු තැනක්. ඒ කියන්නේ ඒ සද්ධාන්ත මූලික හේතුව මේ උල්පත. මෙතන උල්පතක් තියෙනවා. මම ඇවිල්ලා දැන් අවුරුදු 13ක් වෙනවා. කවදාවත් හින්දෙන්නේ නැහැ. ඒක විදියටම හැමදාම පැය 24ම ගලාගෙන යනවා. හින්ද මනසත්තු වෙනවා වතුර බොන්න. ඉතින් මම මෙතෙන් දෙනකොට මෙතන ලැබීමක් වෙලා තිබ්බේ සත්තු මරනවා. ආදි කරදර ප්‍රශ්න ගොඩක් ඇසෙලා මම ඇවිල්ලා මෙතන මේ දැන ආරක්ෂා කරගෙන ඉන්න ඉතින් මෙතන වටිනාකමක් තියෙනවා. මෙතන රැක් ගන්න ඕන අපි. අපේ අනාගත පරපුරට මේවා දායාද කරන්න ඕන. මෙතන සම්පත් තියෙනවා. මේ උල්පතම මේ ගමේ මිනිස්සු කිලෝමීටර් 10 12 ඈතින් එනවා බොන්න වතුර ගෙනියන්න. ඒ කියන්නේ ඒ තරම් පිරිසිදු වතුරක් මෙතන තියෙන්නේ. මහරහතන් වහන්සේලාත් වැඩ සිටි උල්පත් අර මේ පිරිසිදු වතුර ඒක ඒ කාලේ අද වගේ තේතුනේ නැහැ. අනම්මන මුල්ලාසි තිබ්බේ නැහැනේ. ඒ කාලේ තිබ්බේ තැන් වතුර හොඳ උල්පත්
පෝෂිත උල්පත් ආශිර්ව තමයි මහරහතන් වහන්සේලා ඒ වගේ බ්‍රාහ්මණ වැඩ හිටියේ. ඒගොල්ලන්ගේ ආහාරය උනේ වතුර පමණයි. අද මේ උල්පත සත්තු රැ වෙනකොට අඳි පොටි වලසු සෑම සතෙක්ම මේ වනාන්තරයේ ඉන්න මෙතෙන්ට එනවා වතුර බොන්න. ඒක උන්ගේ පැවැත්මෙන්ම උන් එනවා මෙතෙන්ට. පුරුදු වෙලා. ඉතින් ඒ කොහොම සත්තු මෙතෙන්ට එනවා. අපි හංසමා වෙන්න ඕන. අපේ අරමුණක් තියෙනවා මේ මෙතන බමුණුත්ව කියන ප්‍රදේශයට අපි සංචාරකෝ මෙතන එක්ක අනිවාර්යයෙන්ම ඒක අපිට කරන්න බොහොම පහසුයි. කියන්නේ ටින්කෝ පාට අපිට මේ පැත්තෙන් යන්න පුළුවන් කිඹුලමලේ පාට කිලෝමීටර් 8යි තියෙන්නේ. ඒ කිලෝමීටර් 8 අපිට යන්න දැන් මේ පටිකාර මඩුවටත් කිලෝමීටර් 8ක් යන්න ඕන. මේ ආරණ්‍ය තියෙන්නේ දේශ සීමාවේ. පොළොන්නරු අනුරාධපුර බෝඩර් එකේ තියෙන්නේ. මායිමේ තියෙන මායිම් ගම්මානයක්. මේක ටීටී ප්‍රශ්න වලට මැච් කරලා මේ ගම විනාශ වෙලා තියෙනවා. ආයෙත් මේ ගම ස්ථාපනය කරන්න ඕන. එතකොට ආරක පාගත්ත නම් අපිට මේ සංචාරක ව්‍යාපාරයේ ලොකු රුකුලක් වෙනවා. ලොකු මේ පළාතක් ඔක්කොම ජීවුන වෙනවා. හොඳයි එහෙනම් අපේ ආමුදුනේ අපි අද ඔබ වහන්සේගේ ස්ථානයට අපි ආවේ. හොඳ දැක්කා අහගත්ත දන්න දේවල්. ඉතින් මේ ඔබ වහන්සේගේ ආශිර්වාදات අරගෙන ගලෙන් දෙනවා අපි නාඩි ටීවී අපි දෙපිරිස යන්න කැමතියි. හොඳයි. මම තමයි මේ දවස්වල සුබත්ව සිරුනම බලන්න